හෙලෝ එරිවන් ඔයාලට මම මේ දැන් කියන්නේ good morning කියලා අද ඩේ ව්ලොග් එකක් රෙකෝඩ් කරනවා කියලා තමයි මම කියන්නේ. එහෙනම් ඉතින් අද දවසේ වෙන දේවල් බලමු. අද උදෙන්ම නැගිට්ටලමයි නිවාඩු දවසට තමයි මම උදෙන්ම නැගිටින්නේ. උදෙන්ම නැගිටලා ටිකක් පොඩ්ඩක් එළියේ ඇවිදලා කරලා අද මම කොණ්ඩෙට hair mask එකක් හදන්න ඉන්නවා. ඒක හදන්න කොළ නම් මට හම්බෙලා තියෙනවා. ඒකට ඕන අනිත් කොළ හොයාගන්න තමයි මං ගියේ. ඒ වුණාට මට ගොඩක් කොළ ಜಾති හම්බුන්නේ නැහැ. මේකට මුලින්ම අවශ්‍ය වෙන්නේ කරපිංච. කරපිංච ගොඩාක් හම්බුණා අපි නැන්දලා ගෙදරින්. කරපිංච වලට මම යෝගට් චුට්ටයි දාන්නේ. යෝගට් දාන්න පුළුවන් යෝගට් එකක් වුණත් බිත්තරත් මම චුට්ටයි දාන්නේ. ඒකයි මුරුංග කොළ ඉති දෙකක් හම්බුණා. උළුහල් ටික වතුරේ චුට්ටක් පෙන්ගෙන්න වගේ දාලා ඒකත් බ්ලෙන්ඩ් එකටම දාලා අපි ඒක හොඳට බ්ලෙන්ඩ් කරලා ගන්න ඕනේ. කොළ කැඳ එකක් වගේ තමයි පේන්නේ. නමුත් ඉතින් මේක hair mask එකක්. ඒකත් හදලා ඉවර වෙලා මම උදේට කන්න ඔම්ලට් එකක් හදාගත්තා. ඔම්ලට් එකයි කුරකම් පාන් පෙති තුනකුයි ගෙදර තියෙන හොදිත් එක්ක තමයි මම කෑවේ. මේක තමයි මගේ උදේයි දවල් දෙකම කෑම එක වෙන්නේ. මං කන ගමන් දොරකොඩ දෙවල බැලුවා. ඒකයි පට්ටි ගෙදර එක එපිසෝඩ් දෙකක් තිබ්බ මට මිස් වෙච්ච දෙකක්. ඒක බැලුවා. ඒක මාරම ලස්සන කතා දෙකක්. ඒකත් බල ඉතින් කෑවා. මට දැන් පුරුද්දක් වෙලා තියෙන්නේ. කෑම කාලා මගේ රූම් එකේ තියෙන රැක් එකක් විතරක් අස් කරගන්න හිටියේ. ඒක බකට් එකක් විතරක්. ඒක ඉතින් මගේ මේක තමයි නිතරම යූස් වෙන්නේ. මගේ ෂෝට් නෝට් ඔක්කොම දේවල් තියෙන එක පර්ස් එක සල්ලි පර්ස් එක නෙවෙයි. පැන්සල් පර්ස් එක ඩියෝඩ්‍රන්ට් ඔක්කොම තියෙන මේකේ චාර්ජර්. ඒක ඔක්කොම ලස්සන පිළිවෙලකට හදා ගන්න ඕනේ. ගොඩක්ම යූස් කරන්නේ මේක අනිත් ඒවා පොත් දාලා තියෙනවා විතරයි. අනිත් ට්‍රැක් ඇරෙන්නේම නැති තරම්. මේක තමයි ඉතින් ඩේලි රැක් එක ඇරෙන්නේ. ගොඩක් වෙලාවට මං ගෙදර රැඳෙනවා අඩු හින්දා ගොඩක් අවුල් වෙනවා මගේ රැක් එහෙම. මං ඉතින් උදේට ඇදලා දාලා යනවා. සමහර දවස්වල රැයට අස් කරනවා. සමහර දවස්වල ඉතින් අස් කරන්න බැරි වෙනවා. අද ඉතින් හිතුවා ඒක චුට්ටක් අස් කරලා මගේ ක්‍රීම් බඩු තියෙන තැනත් චුට්ටක් අස් කරගන්න. ටික දවසකින් අස් කරගන්න බැරි වුණා. මං ළමයි ඩයට් ප්ලෑන් එහෙම ගොඩක් අරන් තිනවා. මම කරන්නේ මම මට හිතන දේ තමයි කරන්නේ. අපරාධ සල්ලි මේවට දෙන ඒවා. මේවා ගොඩාක් අරගෙන තියෙනවා. ඉතින් වැඩක් නැහැ. ආයි නම් මං ගන්නයි කියලා හිතුවා. මට හරියට ඩයට් ප්ලෑන් එකක් කරනවා. මේ අපේ තාත්තගේ ෆැමිලි එක. හැබැයි තාත්තා උතන නැහැ. තාත්තගේ අම්මයි තාත්තයි සහෝදරයෝ 5 දෙනා ඉන්නේ. තාත්තා එක්කෙනෙක් නේ. තාත්තා නෑ උතන. අනිත් 5 දෙනා ඉන්නවා. මේ තියෙන්නේ කලින් ඩිප්ලෝමා එක කරද්දි මගේ ෂෝට් නෝට් පොත. ඉතින් ඒකත් මම තියාගෙන ඉන්නවා. මට බලන්න හිතුණා. මම බලන ඒක වෙනම ටීචින් එකක්. ඊළඟට ඔය ටික අස් කරලා මගේ අනිත් ක්‍රීම් බඩු තියෙන තැනත් අස් කරන්න යනවා. අදත් මම සීනි මුරුක්කේ තව ස්ටෝරි දෙකක් හරි කියවගලා ඉවර කරන්න තමයි හිතන් ඉන්නේ. මේ දිනවල මගේ මෙතන අච්චාරුවක් වෙලා තින්නේ. මොකද මගේ නංගිලත් පාවිච්චි කරනවා මෙතන දෙනවා. මගේ විතරක් නෙමෙයි. ගොඩක් දේවල් තියෙනවා. මේ දිනවල බිස්ලස් මයිකේ මං මේ බොඩි ලෝෂන් එකට මාරාසයි දෙන්න 3ක් ඉවරයි. කලිනුත් පාවිච්චි කරලා එකක් ඉවරයි. අලුත් බෝතලෙන් ගත්තා මේ 3 ඉවරයි. මේක ඇත්තටම හොඳයි. ඒ වගේම සුවඳයි මේක. මේක ගොඩක් පැල්ලම් මැකෙනවා. එහෙනම් නාලෙන්නම් මං hair mask එක ගොඩක් වෙලා ඉඳන් ගාගෙන ඉඳලා ඒක ගල්ලලා තිබ්බා. ඉතින් නාලා ආවා. නාලාට පස්සේ බොඩි ලෝෂන් එකදී මං කොහොමත් ඇප්ලයි කරනවා හැම වෙලේම. මගේ hand cream එකත් ඒක කකුල් වලට ඔක්කොම බොඩි එකටම පාවිච්චි කරන්නේ මේක තමයි. මම පොඩි කාලේ නම් ගොඩක් පොත් කියවපු කෙනෙක් නෙවෙයි. නවලෙන් මං කොහොමත් කියවන්නේ මං ෂෝට් ස්ටෝරි තමයි කියවන්නේ. මං ඕලෙල් වලට සිංහල සාහිත්‍ය කරා. එතකොට ඉතින් තියෙනවනේ අපිට පොත් කතා පොතක් තියෙනවා. ඒ හින්දා කෙටි කතා පොත් තියෙනවනේ ඒකේ. ඒ හින්දා ඒකෙන් තමයි මම පොත් කියවන්න පටන් ගත්තේ. ඒක තාමත් මේ පුරුද්ද තියෙනවා. මම හිතනවා ඉස්සරහටත් මම පොත් කියවන පුරුද්ද හැම වෙලේම තියෙයි කියලා. මම ට්‍රිප් එකක් ගියත්, හොස්පිටල් එකට ගියත්, වෙන දුර ගමනක් ගියත් අනිවාර්යයෙන්ම පොතක් අරන් යනවා. පොතක් කියවන එක දැන් මගේ ජීවිතේ නැතුවම බැරි දෙයක් වෙලා ඉවරයි. මම ෆෝන් යූස් එක පොඩ්ඩක් අඩු කරලා පොත් එක්ක කාලය ගත කරන්න හිතාගෙන ඉන්නවා ඉස්සරහට. මං හිතන්නේ මේක හොඳ දෙයක් කියලා. අපි ෆෝන් වල ඉන්නකොට අපේ ඇස් වලට හොඳත් නෑ. එක නිකන් ඕපදූපනේ අපි ඉතින් ෆෝන් එකකින් අනිවාර්යෙන් බලන්නේ. YouTube එකට ගියත් එහෙමයි. Facebook එකට ගියත් එහෙමයි. ඊට වැඩිය හොඳයි කියලා හිතනවා පොතක් කියවන එක. මගේ වීඩියෝ බලන ඔයාලත් පොතක් හරි පොත් කියවන්න කැමති කෙනෙක් නම් කමෙන්ට් එකක් දාන්න.
ඒ වගේම ඔයාලා ආසම් පොත මොකක් හරි ලස්සන ස්ටෝරි එකක් තියෙනවනම් ඒකත් මට කමෙන්ට් එකක් දාන්න. ඒ පොතේ නම මම එතකොට ඒ පොත අරගෙන කියවලා බලන්නම්. උදේටයි දවල්ටයි දෙකටම මං කෑවේ කුරක්කන් පාන්කයි ඔම්ලට් එකයිනේ. ඒ හින්දා ටිකක් වෙලා ගිහිල්ලා බඩකින්න ගාවේ හින්දා ප්ලේන් ඩීකුත් හදාගෙන බිස්කට් එකකුත් කාලා ඒ ස්ටෝරිය කියලා ඉවරයි. ඊට පස්සේ අලුත් ස්ටෝරියක් පටන් ගන්න මං එළියට ආවා. එළිය අපේ නිකන් ගල් වගේ දාලා තිනව පැත්තකින්. ඉතින් එතනට ඇවිල්ලා මං කියවන්න පටන් ගත්තා. එතන මාර ලස්සනයි. මම වෙන්දට නම් එළියට යන්නෙම නැති තරම්. මට සාමාන්‍යයෙන් ওই ගස් වල කොළ එහෙම ගැවුනම පොඩ්ඩක් පළු දාන ලෙඩක් තියෙනවා. ඉතින් ඒක ඇයි තියෙනවද දන්නේ නැහැ ඔයාලට නම්. මං ඊට පස්සේ අද චුට්ටක් එළියට ගිහිල්ලා හිටියා. එළියට ගිහිල්ලා ඉතින් ඉන්නකොට ඔතන පාරේ අයත් කතා කරනවා. ඊට පස්සේ හවස සමපෝෂ හදලා ආයෙත් තේ බිව්වා. ඊට පස්සේ හවස වෙලා රොටි කන්න ආසාවක් තිබිලා මං ඉතින් රොටි හදන්න පටන් ගත්තා. පොල් දාලා හොඳට මිරිස් දාලා කරපිංච දාලා ඉතින් රොටි මික්ස් එක හදාගන්න යන්නේ. මම ටිකක් වෙලා යනවා. ඊට පස්සේ තාත්තා ඇවිල්ලා අනලා දුන්නා. මං අනනකොට ඉතින් චුට්ටක් වෙලා යනවා. අම්මා තමයි උතන ලුණු එහෙම අනිත් ඔක්කොම දාන්නේ. අම්මා බාත්රූම් එක වැටලා අත පොඩ්ඩක් ඩැමේජ් වෙලා තියෙන. ඉතින් අම්මට පිටි යන්න බෑ. නැත්නම් ඉතින් අම්මා දාව වෙන්දා ඉතින් ඔක්කොම කරලා දෙන්නේ අපිට. අද ඉතින් මං එයාගේ වැඩේ කරා. පිටි ටික බෝල විදියට හදලා තියලා පරිප්පු එක ලිපේ තිබ්බා. පරිප්පුයි හාල්මස් දෙල් දාලා තමයි මම කැමතිම රොටි කන්න. එක මාරම රස විදිහක්. ওই විදියට රොටි ටික හදලා මගේ රෑ කෑම එකත් කෑවා. කාලා ඉතින් දවස් ඉවර කරන්න හදන්නේ. ආයිත් වොෂ් එකක් දාලා ස්කින් කෙයාර් කරලා හෙයා කෙයාර් කරලා ඉතින් මගේ දවස් ඉවර කරන්න තමයි හදන්නේ. එහෙනම් ওই විදිහට තමයි මගේ දවසේ ඉවර වෙන්නේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්න. බයි.